සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ චීනයේ ආහාර සංස්කෘතිය පිළිබඳව. චීන ආහාර සංස්කෘතිය ලෝකයේ පැරණිතම හා පොහොසත්ම එකක් වන අතර එය රටේ දිගු ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ දර්ශනය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇත. එය සමබරතාවය, සමගිය සහ එදිනෙදා ජීවිතයේ ආහාරවල වැදගත්කම අවධාරණය කරයි. ආහාර පෝෂණය සඳහා පමණක් නොව පවුල සමග සම්බන්ධ වීමට සහ සම්ප්‍රදායට සහ අමුත්තන්ට ගෞරවය දැක්වීමට මාර්ගයක් ලෙස සැලකේ. මූලික සංකල්පයක් වන්නේ යින් සහ යැන් සංකල්පයයි. සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා උණුසුම් හා සීතල ආහාර, රස සහ අමුද්‍රව්‍ය සමතුලිත කිරීමයි. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයට ඒවායේ බලපෑම මත පදනම්ව අමුද්‍රව්‍ය තෝරා ගනු ලැබේ. බත්, නූඩ්ලස්, ටෝෆු සහ එළවලු වැනි ප්‍රධාන ආහාර මස් සහ මුහුදු ආහාර සමග ඒකාබද්ධ කර සෝයා සෝස්, සුදු ලූණු, ඉඟුරු සහ කුළුබඩු සමග පදනම් කර ඇත. චීන ආහාර ඇදහිය නොහැකි තරම් විවිධාකාර වන අතර ප්‍රධාන කලාපීය ආහාර 8ක් ඇත. ඒ සෑම එකකදීම දේශීය අමුද්‍රව්‍ය සහ මනාපයන් පිළිබිඹු කරයි. ආහාර බොහෝ විට බෙදා ගනු ලැබේ. කෑම මැදේ තබා පොදු ලෙස අනුභව කරනු ලැබේ. චොප්ස්ටික්ස් ප්‍රධාන උපකරණය වන අතර ආහාර විදි වැදගත් වේ. බත්වල චොප්ස්ටික්ස් කෙලින් ඇලවීම නොකිරීම වැනි දේවල් ඔවුන්ගේ සාම්ප්‍රදායික දේවල් ලෙස දැක්විය හැකිය. චීන අලුත් අවුරුද්ද වැනි උත්සවවලට ඩම්ප්ලිං සහ මාළු වැනි සංකේතාත්මක ආහාර ඇතුළත් වන අතර ආහාර සංස්කෘතිය විශ්වාසයන් සහ සමාජ ජීවිතයේ සමග ගැඹුරින් බැඳී ඇති ආකාරය පෙන්වයි.